channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ උදේ 6:00ට විතර අපේ රෝසමල නැගිටලා ඉන්නේ. අද එයා උදේම නැගිටිනවා. ඇහැරලා ඔහේ කොමල කර කර ඉනවා. දැන් අම්මා හදලා තියෙන තේකත් බීලා මගේ ඉතිරි වැඩ ටික පටන් අරන් දැන් ගේ අතු ගන්න හදන්නේ. ගේ අතු ගාලා ඉවර වෙලා රෙදි හොදන්න ගොඩාක් වැඩ තියෙනවා. පොඩි එක්කෙනා දැන් ටිකක් නිදි ආයේ නැගිට්ටට උදේම නැගිට්ටාම ආයේ නිදා ගන්නවා ටිකක් වෙලා. ගේත් අතු ගාලා ඉවර වෙලා දැන් බබාට කවන්න ගත්තා. බබාට කවන්නේ ওই මොකක් හරි සද්ද කර කර තමයි. එතකොට එයා මේ බලාගෙන ඉඳි කනවා. දැන් ওই නිදිමතේ ඉන්නේ. නිදිමතෙන් ඉඳිද්දි තමයි කවන්න ගත්තේ. අද හස්බන්ඩ් ගෙදර හින්දා කවා ගන්න අමාරු හින්දා බබාට කතා කරා මේ ඔලින්දයට දාලා තියෙන කප් එකකට මේ හස්බන්ඩ් ඒක හොලන අතර නිින්ද ගියා කව ඉන්නකොට. මේ තමයි මගේ උදේ කෑම එක. අම්මා බත් තියුවා, ඉඩියප්පන් තියෙනවා, අල හොදි තියෙනවා. ඉතින් අපිට මේ ටිකේම වහිනවා. දැන් පායේ තියෙන උන් දැන් වහින්න ගත්තා ආයේ. වහිනවා ඉවරයක් නැහැ. පායනවා. රෙදි කෑල්ලක්වත් වේල ගන්න විදියක් නැහැ. රෙදි දානවා. එහෙම තමයි පොඩි අයගේ රෙදි තමයි පොඩ්ඩක් වේල ගන්න ඕන ගොඩක්ම. අයි චූ දානවනේ ඉතින් අමාරුයි වේල ගන්න. එහෙම දැන් ඔය නිදියාගෙන ඉඳී කවල කරලා ඔක්කොම කරලා මම ඇඟ සේදෙව්වා. ඇඟ සෝදවල ඉවර වෙලා නිදි කෙරෙව්වා. ඔය දැන් නිදාගෙන ඇහැරලා ඉන්න සෙල්ලම් කර කර. අද හස්බන්ඩ්ුත් ගෙදර ඉන්න එකේ හස්බන්ඩ්ට කිව්වා රෙදි ටික හොදලා දෙන්නේ කියලා. හැබැයි බැහැ නොකිය හොදලා දුන්නා හාය කියලා. පව් ගෙදරින් දවසේ හස්බන්ඩ් රෙදි ටික හේදුවා. මං රෙදි ටික අරගෙන මේ දැම්ම අවුවට. දැන් ආව්ව පායලා තියෙන ටිකක් අර වැස්ස ගතිය තියෙනවා. අද රෙදි හොදන්න චුට්ටක් දවල් වුණා. උදේ ඉඳන් වැස්සයි පායනවයි හින්දා පරක් වුණා. රෙදි හොදන්න පායන වෙලේ ඔය අයිත් රෙදි හොදලා ඔය වනන්. සූචුමල බබාගේ දවල් කෑම එකත් හදන්න යන්නේ. අද රුලන් වලින් තමයි හදලා දෙන්න හදන්නේ අල දාලා. අපි බලමු කොහොමද දවල් කෑම එක හැදෙන්නේ කියලා බබාගේ. මං අරන් තියෙන්නේ පොල් කිරි රුලනුයි අල තම්බල පොඩි කරලා ගත්ත කලින්ම. රුලන් ගත්තේ මේ බෙදපු රුලන් එක ගත්තේ. නැත්තම් බෙදලා ගන්න පුළුවන්. කඩේ තිබ්බ මේ බෙදපු රුලන් ටික. ඒව ඊට පස්සේ අරගෙන ඔය පොල් කිරි එකටම දාලා පොල් කිරි ටික රත් වීගෙන එනකොට රුලන් ටික දාලා තියෙන්නේ. රුලන් ටික දාලා ওই පැහෙන්න තියලා තියෙන්නේ. අපේ බබාට කෑම කවා ගන්න හිම හරිම හොරයි. අර ලුණු සීනි මුකුත් නැතුව පැණි රහට කන්නේ නෑ. මං කරන වැඩක් තමයි මොන කෑම එක කවන්න ගත්තා. සිරිලැක් තියෙනවා. සිරිලැක් චුට්ටක් දාලා දුන්න ගමන් කනවා පොඩි බබා. මේ දැන් මම මේ පොල් ගානේ ලැවරියන් හදන්න. පෑන් කේක් කියලා තමයි අපේ පැත්තේ කියන්නේ. අර හැමෝම අහලා පුරුදු ලැවරියන් හින්දා මම ලැවරියන් කියලා තමයි කියන්නේ. පෑන් කේක් එක හදාගන්න ඕන කරන බැටර් එක හදාගන්න තමයි යන්නේ. පාන් පිටි, ලුණු කුඩුයි, කහ කුඩුයි, බිත්තරයකුයි පොතේ චුට්ටකුත් දාලා කවලම් කරගන්න තමයි හදන්නේ.
වැඩියෙන්ම මං කාලය ගත කරන්නේ අපේ බබාත් එක්ක. ඉතින් දිග වීඩියෝ ගේන්න අමාරුයි ඇත්තම කිව්වොත්. එයා අඬනවා, කවන්න ඕන. බබාගේ වැඩත් එක්ක ඇත්තම කිව්වොත් දිග වීඩියෝ ගේන්න අමාරුයි. පොඩි පොඩි වීඩියෝ තමයි ගේන්න වෙන්නේ. ඉතින් ඉස්සරහට දිග වීඩියෝ ගේන්නම්. පෑන්කේක් එකට අවශ්‍ය කරන බැටර් එක හදාගෙන ඉවරයි මම දැන්. දැන් ඉතින් තම්බ ගන්න තමයි තියෙන්නේ. තම්බලා හවසට තේ එකක් එහෙම බිව්වහම ඔන්න ඔහොම තමයි. ඉතින් අද මගේ දවස ගෙවුනේ පොඩි බබත් එක්ක. ඉතින් ඉස්සරහට තව ලස්සන වීඩියෝ අරන් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔය කට්ටිය බලලා කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.